ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද උදේම ටවුමට ගිහින් එන්න කියලා මම මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ අද කට්ටිය වැඩ අපේ වත්තේ. ඉතින් එයාලට මේ දවල්ට කෑම හදන්නත් ඕනි හින්දා උදේම ගිහිල්ලා මේ එමු කියලා මම මේ උදේම ලෑස්ති වෙන්නේ. ඔය ගවුම තියනවා නේද? ඔය මං අඳන් ඉන්න ගවුම මට තෑගි හම්බෙච්ච එකක් අවුරුද්දට. ඔක මට ගෙනල්ලා දුන්නේ ලොකු පුතා. ඉතින් මං හරිම ආසාවෙන් ඒ ගවුම ඇන්දේ. මොකද මං හිතපු විදිහටම ඒ ගවුම මට හොඳටම ගැලපුණා. ඉතින් මේ හරි සතුටින් මං ඒක ඇන්දා. මොකද පුතා මහන්සි වෙලා හම්බ කරපු දේවල් වලින් මේ අම්මටයි තාත්තටයි ඇඳුම් ගෙනලා දුන්නේ. ඉතින් ඒ හින්දා මං ඒ ගවුම අද එයා වෙනුවෙන් ඇන්දා. ඉතින් මේ මම වැඩ කරපු අයට මේ වතුර එහෙම උඩහ වත්තේ එයාලා වැඩ කරන්නේ. මේ එයාලට දීලා එන ගමන් පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. ඔය තියෙන්නේ අපේ ගෙදරට යන පාර. ඉතින් මම ඔය පාරේ එක පැත්තක මල් හිටවලා තියෙනවා. පේනවනේ ඉතින් පුවක් වැටියකුත් අපි හිටවලා තියෙනවා මේ ගෙදරට යන පාර පැත්තකින්. ඔය විදිහට මේ තමයි ඉතින් අවුරුද්දට මේ පස්සේ දැන් කට්ටිය වැඩ ආපහු පුරුදු විදිහට අපිත් අපේ මඤ්ඤොකා කොටුවේ මේ ගස් වලට පස් දානවා. මේ දවස්වල චුට්ටක් අපිට වහිනවත් එක්ක. ඒ හින්දා ඉතින් මේ දැන් කැලෙත් වැඩි වෙලා තියෙන හින්දා ඒවට පස් දාන ගමන් තමයි ඔය ඉන්නේ අපි මේ දවස්වල. මම නම් ඉතින් වැඩ කරන්නේ නැහැ. මට නිතරම ඔළුව එකක්කම හැදෙන හින්දා මට අවුවේ ඉන්න බෑ. කට්ටිය සල්ලි වලට ඒ කියන්නේ දවස් කුලියට ගෙන්නගෙන තමයි වැඩ කරවන්නේ. ඔය ඉතින් අපේ ගෙදරට යන මේ තැන තමයි ඔය. අපේ ගෙදර ඉතින් එන ඕනම කෙනෙක් අපේ ගෙදරට හරි ආසයි. මොකද මල් එහෙම වවලා තියෙනවා. හරි ලස්සනයි. එහෙම කියලා හැමෝම කියනවා. ඉතින් මේ මාත් ඉතින් මල් වලට හරි ආසයි කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා ඉතින් මං පුළුවන් තරම් ගෙදර මල් හිටවනවා. මේ පිරිසිදුවට තියාගන්නවා. ඒ හින්දා ඉතින් මේ ඕනම කෙනෙකුට ගෙදරකට මේ ඇතුල් වෙනකොට ගෙදර මේ ආසාව ඇති වෙනවා. ගෙදරක ඉතින් මේ ලස්සන තියාගන්න බිරිඳක් වුණාම ගෘහණියක් වුණාම අම්මා කෙනෙක් වුණාම ඒ දේවල් අපි පුරුදු වෙන්න ඕනේ. කොයිතරම් වැඩ තිබ්බත් ගෙදර පිරිසිදුවට නැත්තම් ඉතින් මට නම් ඇත්තටම මේ හරිම මේ කරදරයක් වගේ දැනෙන්නේ ඒක. පුළුවන් තරම් ඉතින් මේ ලස්සනට ගෙදර තියාගන්න මම නම් හරි කැමතියි. මට පුළුවන් හැම වෙලාවෙම මම ඉතින් ලස්සනට මල් හිටවලා එළවලු පැල එහෙම හිටවලා පුළුවන් තරම් ලස්සනට ගෙදර තියාගෙන තමයි ඉන්නේ. ඔය තියෙන්නේ අපේ සාලේ. ඉතින් මම මේ කරේ මේ පුටු සෙට් දෙකම එක පැත්තට දැම්මා. මේ මොකද මේ අපේ සාලේ නම් ගොඩක් ලොකුයි. ඉඩ තියෙනවා ඕන තරම්. ඒ හින්දා ඉතින් මේ හැමතැනම දාලා තියනවට වැඩිය එක පැත්තකින් තියෙන එක මට පහසුයි කියලා හිතලා පුටු ටික එක පැත්තකට දැම්මා. ඔය අපේ දුව පොඩි කාලේ අවුරුදු 3ක් 4ක් විතර ඇති යාට ඔය ෆොටෝ එක ගද්දී මේ මහත්තයා මේ මායි ඉන්නේ ඔය. මහත්තයා හයිට යන්න ලෑස්ති වෙලා ඉඳන් ගත්ත ෆොටෝ එකක්. ඉතින් ඔය ඉන්නේ අපේ ලොකු පුතා. යන්තම් හිට ගන්න පුළුවන් වයස. ඒ කියන්නේ අවුරුද්දක්වත් වෙලා නැහැ. ඉතින් මේ ඒ කාලේ ගත්ත ෆොටෝ එක. ඔය පොඩි පුතා ශිෂ්‍ය නායක තේරුණ අවුරුද්ද 2023. ඔය එයා පෙර පාසල් ගියපු කාලේ. ඔය 2024 එයා ශිෂ්‍ය නායක තේරිච්ච එක 11 වසරේදී. ඉතින් මේ ඔය විදිහට තමයි ඉතින් ෆොටෝ ටිකයි අපේ ගෙදර තියෙන්නේ. ගොඩක් ඒවා අපි අනුරාධපුරේ ඉඳන් එද්දි ගෙනාවේ නෑ. අපි මේ එන්න කලින් පදිංචි වෙලා හිටියේ අනුරාධපුරේ. ඉතින් ඒ ඉඳන් එද්දි ඒව ඔක්කොම අරගෙන ආවේ නෑ. ඔය දුව මේ දහම් පාසල් ගායනාංශෙන් සම්මානයක් ගත්ත දවස. ඉතින් මේ එයාලා දෙන්නම ඉතින් මේ ගොඩක් දක්ෂයි. මේ ඉගෙන ගන්න එහෙම. ඉතින් දුව මේ වෙනකොට මේ විදේශගත වෙලා ඉන්නේ. යා නර්සින් කෝස් එකක් එහෙම කරලා මේ ඉතින් ඒ පැත්තෙන්ම ජොබ් එකක් කරනවා. මේ ලොකු පුතත් මේ
හෝටල් කෝස් එකක් එහෙම කරලා එයාත් රස්සාවක් කරනවා. පොඩි පුතායි මායි මහත්තයයි විතරයි ඉතින් ගෙදර ඉන්නේ. පොඩි පුතාත් A level කරනවා. 2027 තමයි එයා විභාගෙ ලියන්නේ. ඔය විදියට ඉතින් ගෙදර මේ අපි තුන්දෙනා ඉතින් ජීවත් වෙනවා දැන්. ඉස්සර නම් ගෙදර නිතරම සද්ද කර කර රණ්ඩු කර කර අයියලා නංගිලා මල්ලිලා හිටියා. දැන් එහෙම කිසිම නැහැ. හරිම නිස්කලංකයි. වෙලාවකට නම් හිතනවා මේ එයාලා පොඩි කාලේ හිටපු විදිහටම හිටියානම් හොඳයි කියලා. ඉතින් මං අනෝදා ගෙඩියක් ඉදිලා තිබුණා ගහේ. මේ වැඩ කරන අයටත් දෙන්නත් එක්ක බීම එකක් හදන්න තමයි හදන්නේ. අනෝදා මේ නිකන් කනවට වැඩිය මේ බීම හදලා මේ ජූස් එකක් හදලා බොන එක හොඳයි කියලා හිතුණා මට ඒ වෙලාවේ. ඔයාලට මං කිව්වද කියලා මට මතක නෑ. අපි පදිංචි වෙලා ඉන්නේ මොනරාගල් දිස්ත්‍රික්කයේ මැදගම. අපේ ගම. ඉතින් මේ මැදගම ඉඳන් චූටි දුරක් යන්න තියෙන්නේ. ඉතින් මේ පළාතේ නම් ගොඩාක් හොඳයි. හැමදේම වවා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් දැන් ඔය අනෝදා එහෙම වුණත් හැමදේම අපි අපේ වත්තේ හිටවලා තියෙන්නේ. ඉතින් ඒවා මේ වත්තෙන්ම ගන්න හින්දා පළතුරු වලින් නම් ඇත්තටම අපිට හිගයක් නෑ. ඔය ගස් ලැබු අනෝදා ඔය එතකොට peer අඹ ඔය වගේ හැමදේම ඉතින් තියෙනවා. ජම්බු හොයාගන්න එහෙම සල්ලි දීලා ගේනවා නම් ගොඩක් අඩුයි පළතුරු. ඉතින් ඕකෙන් මම ජූස් එකක් හදලා මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. වැඩ කරන අය ආවට පස්සේ එයාලටත් දෙනවා. ඔය කටු අනෝදා ගොඩක් ගුණයි කියනවනේ. ඔය ගල් එහෙම තියන අයටත් හොඳයි කියනවා. එතකොට වකුගඩු වලටත් ගොඩක් හොඳයිලු. පිළිකා රෝගීන්ටත් හොඳයි කියලා කියනවා ඉතින්. ඒ වගේ ගුණේ දන්නේ නැති වුණත් ඉතින් මේ පළාතේ හැදෙන හින්දා ගොඩක් ඉතින් අපි එහෙම මේවා විසි කරන්නේ එහෙම නැහැ. කන්න බැරි නම් ජූස් එකක් හරි හදලා මේ එහෙම බොනවා. ඉතින් යාළුවනේ මං ඔයාලගෙන් ඉල්ලන්නේ මං මෙච්චර දවසක් මේ වීඩියෝ කරාට මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ එහෙම කියලා ඔයාලගෙන් ඉල්ලුවේ නෑ. ඉතින් මේ මම දැන් වීඩියෝ දාන්න පටන් අරගෙනත් මාස 4ක් විතර වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් මාව මේ සබ්ස්ක්‍රයිබ් කරන්න මේ හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ වල අඩුපාඩු එහෙම තියෙනවා නම්. ඉතින් ඒ දේවල් මේ කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අඩුපාඩු නම් ඇති වීඩියෝ වල. මොකද මම සමහර වෙලාවට ෆෝන් එක එක අතකින් අල්ලගෙන තමයි ඔය කෑම වීඩියෝ එහෙම මේ වීඩියෝ කරනකොට කරන්නේ. තාම ඉතින් මේ ඇත්තටම මට මේ ගැන ලොකු දැනුමකුත් නැහැ. ඒ තියෙද්දි මේ තමයි ඉතින් මං හරි ආසයි. මේක හදාගත්තෙත් මේ ලොකු පුතාට කියලා එයා ගෙදර ආව වෙලාවක තමයි මට පුතේ හදලා දෙන්න YouTube channel එකක් කරන විදිහ කියලා කිව්වට පස්සේ එයා හදලා දුන්නේ. ඉතින් මේ ඔය විදිහට සමහර වෙලාවට මේ එක අතකින් ෆෝන් එක අල්ලගෙන අනිත් අතෙන් මේ තමයි ඔය කෑම හදන ඒවත් මේ කරන්නේ. මේ ළඟදී ෆෝන් එකත් බීමට වැටුණා. ඉතින් ඒ වගේත් වෙනවා. ඉතින් ඒ වුණාට මං හිතනවා මට මේ හරි ආසාවෙන් මම මේ channel එක කරන හින්දා ඔයාලත් මේ මට උදව් කරයි කියලා. ඒ හින්දා මාව subscribe කරන්න. ඒ වගේම comment එකකුත් දාන්න අඩුපාඩු තියෙනවා නම්. ඒක මට ගොඩාක් වටිනවා. ඉතින් මම ලුණු චුට්ටක් දැම්මා. සීනි ටිකකුත් දාගත්තා. මේ ඊට පස්සේ බෙන්ඩර් කරලා අරගෙන තමයි ඔය තියෙන්නේ. පොඩ්ඩක් ඇට නම් මේ තේරෙනවා. මොකද මේ ගොඩක් ඒ වගේ මේ හයි අයට අයින් කරන්න අමාරුයි. මේ බීම එකේ ගුණ ගැන හිතලා බොන්න කියලා මං සද්දර කර මේ හිටියා. යාලට මේ දීපු වෙලාවේ වැඩ කරපු අයට රසයි කියලා එහෙම බිව්වා. ඔය තියෙන්නේ අපේ මඤ්ඤොක්කා කොටුව. මං අක්කර එකමාරක විතර මං හිතන්නේ තියෙනවා. දැන් මාස 3ක් වෙනවා ඒවටත්. ජනවාරි මාසේ හිටෙව්වේ. සැප්තැම්බර් මාසේ අවසානයේ වගේ ගලවන්න පුළුවන්. මේ වාර මාස මේ 9 මඤ්ඤොක්කා එක. ඉතින් අලත් හරිම රසයි ඕකේ. කොටුව පිටෙන් වුණත් අපිට දෙන්න පුළුවන්. මං ගිය සැරේත් ලක්ෂ 2කමාරක් විතර ගත්තා. ඉතින් මේ සැරේත් අදට මේ වීඩියෝ එකෙන් සමගනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ළඟදිම
මේ එනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.